කවුද? මම ඔයාගේ හස්බන්ඩ්ගේ දරුවගේ අම්මා වෙන්න යන්නේ. අද ඉඳන් මම මෙහෙ ඉන්නේ. කොහෙහාට වෙන්න? මොකද්ද? ඔයා මොකද්ද ඉස්සෙල්ලා කිව්වේ? ඇයි ඔයා බීරෙක්ද? මං කියප ගහෙන්න නැති වෙන්නේ. මම කිව්වේ ඔයාගේ හස්බන්ඩ්ගේ ළමයාගේ අම්මා වෙන්න ඉන්නේ මම. මම මගේ ළමයාගේ උපත දෙන්නෙත් මේ ගෙදරමයි. ඔයා කියන්නේ මගේ හස්බන්ඩ්ගේ ළමයාගේ අම්මා වෙන්න හදනවා කියලාද? ඔව් මැඩම්. ඔහොම ඉන්නකෝ මම මගේ හස්බන්ඩ්ට ගිහලා කතා කරන්න. ඔව්. ගිහින් මගේ බොයිෆ්‍රෙන්ඩ්ට කතා කරන් එන්නකෝ. නිපුණ ඔයා මෙතනද හිටියේ? අන්න ඔයා හම්බෙන්න කවුද ඇවිල්ලා? ඔයා දැන් කියනවද ඔයා මගේ ඉස්සරහා කියපු ටික මෙයාට? හරි. මම නිපුණගේ දරුවගේ අම්මා වෙන්න යන්නේ. ඒ වගේම අද ඉඳන් මේ ගෙදර මම නිපුණත් එක්ක ජීවත් වෙන්නේ. ඔයාට ඇහුණාද? නිපුණ මේ ගෑන් ළමයි කියන කතාව ඇත්තද? ඔයා මෙයාව දන්නවද? මේ ළමයිගේ බඩේ ඉන්න ඔයාගේ ළමයෙක්ද? නර්තනා ඔයා මේ මොනවද කියන්නේ? අපි දෙන්න පොරොන්දු වුණා නේද මේක කාටවත් කියන්නේ අපේ ළමයි අපි හොරාට හදා ගන්නවා කියලා. ඇයි මම මගේ ළමයිව සමාජයෙන් හංගන්නේ? ඇයි මගේ ළමයට තාත්තගේ නමක් දෙන්න බැරි? මම මගේ ළමයට හැම දෙයක්ම දෙනවා. තේරුණාද? මම ඔයත් එක්ක මේ ගෙදර ජීවත් වෙනවා. පිස්සුද? ඔයාට මේ ගෙදර ඉන්න බෑ. ඇයි මට ඉන්න බැරි? ඔයාට මේ දේවල් හිතන්න තිබ්බේ මාත් එක්ක ඉන්න කලින්. මම මේ ගෙදර ඉන්නවා. එච්චරයි. තේරුණාද? නෑ ඔයා මේ ගෙදර ඉන්නේ නෑ. ඇයි අනේ ඔයාලා දෙන රණ්ඩු වෙන්නේ? නිපුණ වාට මේ දේවල් මට කලින් කියන්න තිබ්බනේ. නිමාලේ මම වැරද්දක් කරා. ඇයි අනේ ඔයා බය වෙලා කලබල වෙන්න එපා. මට කිසි ප්‍රශ්නයක් නෑ. මට හරි සතුටුයි ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන එකට. මට ගොඩක්ම දුක හිතුණා ඔයා මට මේ දේවල් කිව්වේ නැති නිසා. දැන් එයා මේ ගෙදරට ඇවිල්ලා. දැන් අපි මොකද කරන්නේ? නර්තනා ඔයා මේ ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. මොකද්ද? ඔයාට මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයිද? ඇයි මම ප්‍රශ්නයක් කරගන්නේ? මට අවුරුදු 7ක් තිස්සේ දෙන්න බැරි වෙච්ච දෙයක් ඔයා මගේ හස්බන්ඩ්ට දීලා තියෙනවා. මට අම්ම කෙනෙක් වෙන්න බෑ. ඒ හින්දා තමයි එයා ඔයාව තෝරගෙන තියෙන්නේ. මට මේ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. ඔයා මගේ නංගි වගේ. මං ඔයාව හොඳට බලා ගන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ මං ඔයාට කන්න මොන හරි අරන් එන්නම්. නිපුණ මේ මොකද්ද මේ වෙන්නේ? මං කොහොමද දන්නේ? මං හිතුවා එයා මම මෙහෙම දෙයක් කරා කියලා දැනගත්තාම මේ ගෙදරින් යාවි කියලා. මං දන්නේ එයා කොහොම හිතනවද කියලා. ඒකනේ. එයා පොඩ්ඩක්වත් කලබල වුණේ නෑනේ. අනිත් එක මට ආදරෙන් සලකනවත් එක්ක. හරි ඒක අමතක කරන්නකෝ. ඔයායි මට නොකිය අද මෙහෙ ආවේ. මෙහෙ ආවේ කියලා කියන්නේ මම වෙන මොකක්ද? මේ බීම එක බීලා ඉන්නකෝ. නිමාලේ ඇයි ඔයා මෙහෙම දේවල් කරන්නේ? මං හිතුවා මේ මගේ වැඩවලට ඔයා කේන්ති අරන් මාවත් දාලා යාවි කියලා. ඇයි මම කේන්ති ගන්නෙ? ඉතින් නිමාලේ මම වැරදි කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. ඒ ගෑල් ළමයි ප්‍රෙග්නන්ට් රුත් වෙලා මගේ අතේ. ඉතින් ඕන කෙනෙක්ට තරහ යනවනේ මේ වගේ දෙයකට. ඉතින් ඇයි මම කේන්ති ගන්නෙ? ඔයාට ළමෙක් ඕනුණා අන්තිමේදී ඔයාට ළමෙක් හම්බුණා. නිපුණ විනාඩියක් ඉන්නකෝ. නර්තනා ඔයා අපිත් එක්ක අපේ කාමරේ ඉන්නවද නැත්නම් ඔයාට වෙන කාමරයක් ලෑස්ති කරන්නද? නෑ එයාට අපේ කාමරේ ඉන්න බෑ නිමාලේ. ඔයා කටවහ ගන්න නිපුණ. නර්තනා ඔයා කියන්නේ ඔයා කැමති මොන කාමරේ ඉන්නද? මං ඒ කාමරේ ලෑස්ති කරලා දෙන්නම්. නිමාලේ ඔයාට පිස්සුද? එයාට අපේ කාමරේ ඉන්න බෑ. නිපුණ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. නර්තනා මං ඔයාට කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්. එතකන් ඔයා බීම එක බොන්න. නිපුණ ඔයා පොඩ්ඩක් නර්තනා බලා ගන්න. මේ මට කියන්න මොකද්ද ඔයාත් එක්ක ප්ලෑන් කරන්න කියලා? මොන ප්ලෑන්ද නර්තනා? එයා කිසිම දෙයක් දන්නේ නැහැ අපි ගැන. නිපුණ මට මෙතන වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මට මේ බීම එකක් ගෙනත් දුන්නා. ඒ ඇස්සේ ගියා කාමරයක් ලෑස්ති කරන්න කියලා. එයා මෙතන වෙන කිසිම දෙයක් ගැන කිසිම ගාණක් නැතුව ඉන්නේ. මට සැකයි මේ බීම එකට වසවත් දාලා ගෙනත් දුන්නද කියලා. එයා මොනව මේකට දාන්නද නර්තනා? මට ඔයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ නිපුණ. අනිත් එක ඔයාගේ නෝන හැසිරෙන්නෙත් හරිම අමුතු විදියට. මට මගේ ළමයා ගැන බයක් හිතෙනවා. ඔයයි ඔයාගේ නෝනා එකතු වෙලා මොන නාටකමක් නටන්න යනවත් දන්නේ නැහැ. මට මේ හැම දෙයකටම වැඩිය මගේ දරුවා වටිනවා. මම යනවා යන්න. තමුසේ ආයෙ මගේ දරුවටවත් මගේ ඇස් දෙකටවත් පේන්න එන්න එපා. නිපුණ කොහොයා? එයා ගියා. ඒත් ඇයි? එයා හිතුව ඔයා දීපු බීම එකට ඔයා වස මොනව හරි දාලා කියලා. තව ඔයා එයාට ආදරෙන් කතා කරනවා කියලා එයා හොඳටම බය වෙලා හිටියේ.
පිස්සුදානේ මම එච්චර මෝඩ නෑ මේ ලෝකේ දැකලවත් නැති ළමයට දඩුවම් කරන්න තරම්. ඇත්තටම නිමාලි ඔයාගේ බීමකට මුකුත් දැම්මේ නැද්ද? නෑ මං එයාගේ බීමකට නම් මොනවත් දැම්මේ නෑ. හැබැයි මං ඔයාගේ බීමකට නම් මොනවා හරි දාන්න හිතාගෙන හිටියේ. මම ඔයාට මරණයක් දෙනවා මැරුණු විදිය හිතා ගන්නවත් බැරි විදිහට. මොකද්ද? නිමාලි ඔයාට ඕන මාව මරන්නද? එතකොට ඔයා මාව ජීවත් වෙලා ඉඳිද්දී මරපු එක කොහොමද කරේ නිපුණා? හරි නිමාලි එයා දැන් ගියා. අනේ මට සමා වෙන්න. එයා මට යද්දි කියලා ගියා ආයෙයාගේ මූණවත් බලන්න එපා කියලා. ඒ වගේම මගෙන් එයාට ලැබෙන්න ඉන්න ළමයාගේ මූණවත් බලන්න ඉන්න එපා කියලා මට කියලා ගියේ. තමුසේ ඕවා කියලා මාව රවට්ටන්නේ හදන්නේ මිනිහෝ. තමුසේට තේරෙන්නේ නැද්ද මිනිහෝ? තමුසේ තවදුරටත් මේ ගෙදර හිටියොත් මගේ මොනවා හරි විදියකට මැරුම් කාලා මැරෙනවා. ඒක නිසා මම කවුස් ගන්නද මේක දෙන්න යන්න.